ඔයත් ප්‍රොෆයිල් එකෙන් පේජ් එකක් කරන් යන එක්කෙනෙක්ද? එහෙනම් අනිවාර්යයෙන්ම ඔයත් මේ වීඩියෝ එක බලන්න. මොකද ඔයත් follow button එකක් ඔයාගේ පේජ් එකට ඇඩ් කරගෙන නැත්නම් ඒ අය විතරක් මේ වීඩියෝ එක බලලා follow button එකක් ඇඩ් කරගන්න. ඉතින් මේ ගැන මම කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. නැවතත් ගොඩක් අය මේ ගැන අහපු නිසා මම මේ වීඩියෝ කරන්න හිතුවේ. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ ඔයාගේ Facebook page එකට log වෙලා ඔයාගේ page එකේ follow button එකක් තියෙනවද නැද්ද නැත්නම් add friend කියලාද තියෙන්නේ කියලා බලා ගන්න එක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන උඩ තියෙනවා ටික් තුනක්. ආන්නේ ටික් තුන උඩ මුලින්ම මෙන්න මෙහෙම එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ මැද හරියේ තියෙනවා view as කියලා තනක්. ඇහැක් වගේ ලකුණක් එක්ක ආන්නේ view as උඩ මෙන්න මෙහෙම ටච් කරගන්න. ඉතින් මෙන්න මෙතෙන් ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මේ page එකේ තියෙන add friend කියලා. ඉතින් අපි මෙතනට තමයි අපි follow button එකක් add කරගන්න ඕනේ. මේ add friend කියලා තිබුණොත් ඔයාව follow කරන්න අමාරුයි. ඔයාලට follow button එකක් නැති නිසා ඔයාට එන්නේ friend request එකක්. ඉතින් මෙතන follow button එකක් add කරගත්තොත් ඔයාව වෙන අයට follow කරන්න පහසුයි. අපි ඒක නිසා තමයි මෙන්න මෙතන follow button එකක් add කරගන්නේ. ඉතින් ඔයාට මේකට follow button එකක් add කරගන්න මුලින්ම කරන්න තියෙන්නේ මුලින්ම ඔයා මෙන්න මෙතනින් back වෙන මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ වම් පැත්තේ ඔයාට පේන තියෙන ඉරි කැලි තුනක්. ආන් ඒ ඉරි කැලි තුන උඩ ටච් කරගන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ මේ පහළ තියෙනවා setting and privacy කියලා තැන. ආන් ඒක උඩ එකපාරක් මෙන්න මෙහෙම ටච් කරගන්න. ඊට පස්සේ නැවත අපි මෙන්න මෙතන setting කියලා තියෙනවා. ආන් ඒක උඩ ටච් කරගන්න මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙන්න මේ පහළට යන්න. ඒ පහළට ගියාට පස්සේ මෙන්න මෙතන දෙනවා how people find and contact you කියලා තැන. ආන් ඒක උඩ එකපාරක් මෙන්න මෙහෙම ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතනට ආවට පස්සේ how can send you friend request කියලා තැනක් තියෙනවා. ආන් ඒක උඩ එකපාරක් මෙන්න මෙහෙම ටච් කරගන්න. මෙන්න මෙතන තියෙන්නේ everyone කියලානේ. everyone කියලා තියෙන තැන තමයි blue tick එක වැටලා තියෙන්නේ. ඒ blue tick එක අපි friends of friend කියන එකට දාගන්න ඕනේ. මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි save දෙනවා මෙන්න මෙහෙම. ඊට පස්සේ අපි නැවත back කරනවා එකපාරක් මෙන්න මෙහෙම. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා follow and public content කියලා තැන. ආන් ඒක උඩ එකපාරක් මෙන්න මෙහෙම ටච් කරගන්න. ඊට පස්සේ මෙතෙන්ට ආවට පස්සේ මෙන්න මෙතන තියෙනවා කොටස් 6ක්. ඒ කොටස් 6ට public කියලා වැටලා තියෙනවද කියලා බලන්න ඔයා. වැටලා තියෙනවා නම් අවුලක් නැහැ. public කියලා වැටලා නැත්නම් ඔයා මේ කොටස් 6ටම public කියලා දාගන්න ඕන. දැන් අපි ආපහු නැවත back කරනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම back කරලා ඔයාගේ profile එකටම යනවා. ඊට පස්සේ ආපහු මේ ටික් තුන උඩ මෙන්න මෙතන ටච් කරගන්න මෙන්න මෙහෙම. ආපහු මේ view as එක උඩ ටච් කරගන්න මෙන්න මෙහෙම. අපි අර කලින් ගියේ. දැන් බලන්නකෝ. මෙන්න මෙතන follow කියලා button එක add වෙලා තියෙනවා. ඉතින් කලින් මෙතන තියෙන add friend කියලා. ඉතින් දැන් වෙන කෙනෙක්ට ඔයා follow කරන්න පහසුයි. ඉතින් මෙතන follow button එක add වෙලා තියෙන්නේ. දැන් ඔයා comment එකක් දැම්මත් ඔයාගේ comment එක ඉස්සරහ follow කියලා වැටලා තියෙනවා. ඉතින් වෙන කෙනෙක් දැක ගමන් ඔයා follow කරන්න ලේසි. ඉතින් මේක වැටලා තිබුණ නැත්නම් එකපාරක් මෙන්න මෙහෙම පහළට අදින්න. එතකොට මෙතන follow button එක add වෙලා තියෙනවා ඔයාලට පෙනේ. ඊට පස්සේ අපි මෙන්න මෙතනින් back වෙමු මෙන්න මෙහෙම. දැන් මෙතන dashboard කියලා තියෙනවා. ඒ dashboard තිබුණාට අතන ඔයාලට පෙන්නනවා view as කියලා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙතනට කොහොමද වැටෙන්න follow කියලා. අතන තමයි තියෙන්නේ. ඒක මේ ඔයා account එක page එකක් කරපු නිසා තමයි මෙහෙම පේන්නේ. නැත්නම් මෙතන follow කියලා වැටලා තියෙනවා මේ මුල් පිටුවෙම. ඉතින් ඔයාලට ඒ ප්‍රශ්නයක් නැහැ. දැන් follow button එක හදලා අපි තියෙන්නේ. ඉතින් මේ වගේ Facebook WhatsApp වල අලුත් දේවල් දැනගන්න මගේ page එක follow කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝව ඔයාට වැදගත් වුණා නම් අනිත් අයටත් බලන්න share කරන්න.